මේ ජොබ් මාස්ටර් YouTube channel එකට මම මේ මාස ගානේ ඉඳලා වීඩියෝ එකක් දාන්නේ. මම මේ වෙද්දි වෙන YouTube channel එකක් පටන් අරන් ඒකේ වැඩ කරා යන හින්දා. ඉතින් මම හිතුවා ඒ YouTube channel එකේ growth එකත් එක්ක මම ඒ YouTube channel draw කරගත්ත විදිය මොකද මේ වෙද්දි YouTube channel කරලා කරන කට්ටිය ඉන්නවා ඒවා draw කරගන්න බැරුව එක තැන හිර වෙලා මොකද ඒවා අතෑරලා දාලා ඉන්නවා. මොකද එහෙම කරන්න එපා මේ YouTube channel එකක් කරන එක හරිම ලේසි. ඇත්තට මටත් අමාරුයි කලින් මොකද මං හරි මෙතඩ් එකක් අනුගමනය කරපු නැති හින්දා. ඉතින් මම මේ YouTube channel හදලා කරලා මම හොයාගත්ත දේවල් ටිප්ස් ටිකක් තියෙනවා. ඉතින් මං අද යන්නේ ඒ දේවල් වලට බෙදා ගන්න. එතන මේ මහා ලොකු දේවල් නෑ මේ YouTube channel එක කරද්දි. මේ පොඩි ට්‍රික් ටිකක් තියෙන. ඒක මේ කට්ටිය මේ වවාගෙන කන්න හදන පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒවා වැඩක් නැහැ. කෝස් නම් බයි කරන්න එපා. මොකද මේ දේවල් වලින් කෝස් වලින් හරි දේවල් කියලා දෙන්නේ නැහැ. ඉතින් මම මේ කියලා දෙන්න යන්නේ හරිම මෙතඩ් වලට ඔයාලා කරගෙන ගියොත් ඉතින් ඔයාලට ඉක්මනටම ඔයාලා channel එක draw කරගන්න පුළුවන්. මගේ පටන් ගත්ත channel එක කොහොමද draw වෙන්නේ කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එන්න. ඉතින් ඇත්තටම මට මේ ඔයාලට මේ දේවල් කියලා දෙන්න මට මේ ලොකු ස්ටුඩියෝ ගහගෙන මේ ලයිටින් ගහලා මේ ස්ටුඩියෝ හදාගෙන මට එහෙම කියලා දෙන්න ඕනේ නැහැ. මම දන්න දේ මේ සරලව තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හොඳට අහගන්න මේක A to Z මුලින් ඉඳලා YouTube channel එක පටන් ගන්න ඉතින් තමයි කියන්නේ. හරිද? හරි. ඔයාලා මුලින්ම ඔයාලා YouTube channel එකක් කරනවානේ. ඔයාලා කරන වැරද්දක් තමයි ඔයාලා මේ YouTube channel එකක් හදනවා කියලා එකපාරට Gmail account එකක් හදලා YouTube channel එකක් හදාගන්න එක. එහෙම කරන්න එපා. ඔයාලා ගත්තේ videos නැත්තම්, thumbnail නැත්තම්, ඔයාලගේ category එකක් තෝරගෙන නැත්තම් ඉතින් ඔයාලා කීයටවත් YouTube channel එක හදන්න එපා. එහෙම කරන්න එපා කියන්න හේතුව තමයි අපි මුලින්ම channel එකක් හදපුවාම අපිට YouTube එකෙන් දෙන reach එකක්. ඒ reach එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් අපි ගාව තියෙනෝනේ videos හදාගෙන. මොකද channel එකක් හදන්න කලින් අපි ගාව videos 10ක්වත් අපිව stand by තියාගන්න ඕනේ. මොකද channel එක හදපුවාම අපිට video upload කරන්න තියෙන්න ඕනේ. නැතුව මේ channel එක හදලා මාසෙකින් video upload කරලා අපි මාසෙක video හදන්න අරගෙන ඊට ගහපුවා මාස දෙකකින් video upload කරද්දි ඒ YouTube එකෙන් දෙන reach එක අපිට හම්බෙන්නේ නැහැ. හරි. දැන් මම කියන්නේ සරලව කොහොමද YouTube channel එකක් හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම channel එකක් හදන්න එපා. ඔයාලා Gmail account එකක් හදාගන්න. ඊට කලින් ඔයාලා මෙහෙම දෙයක් ගන්න ඕනේ. ඔයාලට කැටගරි එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඔයාලට ස්කිල් එකක් තියෙනවා. ඔයාලා ඒ ස්කිල් එක පැත්තෙන් තමයි ඔයාලා මේ channel එක හදාගන්න යන්නේ. ඉතින් ඔයාලගේ කැටගරි එක පැත්තෙන් ඔයාලා channel 10ක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාලා හැමතිස්සෙම මේ channel බලන්න ඕනේ. ඔයාලා ඒ channel අනිවාර්යෙන් note එකක් දාගන්න. ඒ channel 10 note down කරලා තියාගන්න. ඒ channel හොඳට ඔයාලා research එකක් දාන්න. මොකද අනිවාර්යෙන්ම ඔයාලට එතකොට හම්බෙනවා එයාලගේ වැඩිම views කියපු, වැඩිම like ආපු, comment ආපු videos ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට ඔයාලට ලේසි ඔයාලා channel එක draw කරගන්න. හරිනේ? ඔයාලට මේ step එක මුලින්ම කරන්න වෙනවා. channel එක හදන්න එපා. Gmail account එක හදලා ඔයාලා channel 10ක් තෝරගෙන ඒක note down කරලා ඔයාලා සතියක් විතර ඔයාලා ඒ channel එක ඔයාලා හදපු Gmail එකෙන් ඔයාලා ඒ videos බලන්න. ඊට පස්සේ එයාලගේ trending ගියපු, එයාලගේ වැඩිම views කියපු videos ටික තියෙනවානේ. ඉතින් ඒවා ඔයාලා channel එකේ නම ලියලා මේ videos එකට තමයි views කිහින් තියෙන කියලා ඔයාලා ඒ වීඩියෝ එක වෙනම ලියා ගන්න. ඔයාලා දැන් එහෙම ලියාගත්තාම ඔයාලට අයිඩියා එකක් එනවා ඔයාලට මොකද්ද හදන්න ඕනේ වීඩියෝ එක කියලා. ඉතින් එයාලගේ වීඩියෝ රීච් වෙලා තියෙන විදිහට එයාලගේ views වැඩියෙන්ම ගිහින් තියෙන වීඩියෝ එක ඔයාලා හදන්න. views වැඩිම ගිහින් තියෙන එයාලගේ වීඩියෝ එක ඔයාලගේ විදිහට ඔයාලා හදන්න. මොකද මේ ඒ වීඩියෝ එක මේ ඔයාලා ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න කියනවා නෙමෙයි මේ කොපි කරන්න කියලා කියන්නේ. හරිද? ඒ විදිහට කොපි කරලා වීඩියෝ එක හදන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ එයාලගේ චරිත නැහැනේ ඔයාලගේ වීඩියෝ එකේ ඉන්නේ ඔයාලා. මේ කොපි කරන්න බය වෙන්න එපා කිසිම දෙයකට. මේ පොඩි කාලේ ඉඳලා මේ කොපි කරන මිනිස්සු තමයි ඔය එක දේවල් කියන්නේ. ඔය වචන වලට බය වෙන්න එපා. ඔය සාර්ථක වුණාම කවුරුත් ඔය වචන කියන්නේ නැහැ. මොකද මේ YouTube channel කරන හැම එකෙනෙම කරන්නේ කොපි කරන එක. ඕනේ තරම් මේ ලංකාවේ ජනප්‍රිය YouTube channel බලන්න ඕනෙම එක්කෙනෙක් කොපි කරලා තමයි වීඩියෝ හදලා තියෙන්නේ. ඉතින් එහෙම එකේ අපි මේ ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක් කරන්නේ කොපි කරලා අපි අපේ විදියට කන්ටෙන්ට් එකක් හදන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ channel එක draw කරගන්න හොඳම point එකක් තමයි ඒ point එක ඔයාලා හොඳටම මතක තියාගන්න. මේ A to Z තමයි YouTube channel එකක් කරන්න මේ කියලා දෙන්නේ. හරිද? ඔයාලා දැන් මේ විදිහට කරගෙන යද්දී ඔයාලා channel දැන් ඔයාලගේ channel බලනවානේ. දැන් සතියක් විතර බලපුවාම ඔයාලා දැන් list එකක් හදලා ඔයාලා දැන් idea එකක් තියෙනවා. දැන් ඔයාලා දැන් ඒ content එක හදාගන්න.
ඔයාලා දැන් එයාලගේ වැඩිම views ගිහින් තියෙන එයාලගේ වැඩිම trending ගිහින් තියෙන videos තියෙනවානේ. හැබැයි ළඟදි trending වෙච්ච තමයි ඔයාලා හදන්න ඕන. මතක තියාගන්න මේ අවුරුදු ගානකට කලින් වෙච්ච නම් try කරන්න එපා. මම මේ ළඟ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලා දැන් channel 10ක් තෝරගත්තනේ. හරිද? ඒ channel 10 දැන් අද ඊයේ වීඩියෝ එකක් දාලා දෙනවා. ඔයාලා ඒ channel 10 ඊයේ වීඩියෝ එක බලලා මේ ආයෙ අද බලන්න නැතුව ඉන්න එපා. ඔයාලා ගිහින් බලන්න. සමහර වෙලාවට ඒ channel එකේ ඊයේ වීඩියෝ එකේ views 200යි නම් අද 1500ක් විතර තියෙන පුළුවන්. ඊට පස්සේ අහපව දවස් 3කින් විතර ආයෙ අනිත් දවසේ බලන්න. එදා ආයෙ එතකොට එයාගේ views 3-4000ක් වෙලා තියෙන පුළුවන්. ඊට පස්සේ ආයෙ දවස් 4කින් බලන්න. ඊට පස්සේ එයාගේ views 50000ක් 60000ක් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලා ඒ content එක හදන්න. මොකද එහෙම හැදුවොත් ඔයාලගේ channel එක ඉක්මනටම draw කරගන්න හැකියාවක් තියෙනවා. මම මේ හොයාගත්ත දේවල් තමයි A to Z මුලින් ඉඳලා කියලා දෙන්නේ. පුළුවන් නම් ඔයාලා try කරලා ඔයාලගේ channel ගොඩ දාගෙන බලන්න. හරිනේ ඔයාලා දැන් එකක් කිව්වා. views වැඩියෙන්ම ගිහින් තියෙන වීඩියෝ ටික තෝරගෙන ඔයාලගේ content එකක් විදිහට ඔයාලා ඒක copy කරන්න. මතක තියාගන්න එයාලගේ videos දාන්න එපා. ඔයාලා copy කරන්නේ එයාලගේ idea එක විතරයි ඔයාලා copy කරන්නේ. ඔයාලගේ විදිහට ඔයාලා ඒක re-upload එකක් විතරයි දාන්නේ YouTube එකට. එයාලගේ videos නෙමෙයි ඔයාලා දාන්නේ. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලා ඒ විදිහට කරන්න. ඔයාලා ඉක්මනටම channel එක draw කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ දෙයක් කරන්න ඕනේ. ඔයාලා trending යන videos තෝරගෙන අනිවාර්යෙන් videos 10ක්වත් stand by තියාගන්න ඕනේ. මේ වෙද්දී ඔයාලා channel එක තාම හදලා නැහැ. හරිද? ඔයාලා මේ මුල් ටික තමයි කරගෙන යන්නේ. ඔයාලා videos 10ක්වත් stand by හදාගන්න. ඊට පස්සේ ඔයාලගේ channel එකේ logo එක, banner cover එක, ඊට පස්සේ tag ටික, title ඒ ටික ඔයාලා පොතක හරි notepad එකේ හරි ඔයාලා වෙන කට්ටියක channel බලලා ඒගොල්ලෝගේ description බලලා ඔයාලා description එකක් හදාගන්න. tag ටික හදලා තියාගන්න. ඉතින් ඒ ටික ඔයාලා කරලා පිළිවෙලකට කරලා තියාගන්න. හරිනේ. ඔයාලා දැන් දවස් 4ක් 5ක් හරි සතියක් හරි ඔයාලා මාසයක් හරි කමන්නේ. ඔයාලා ඒ විදිහට research එකක් දාලා ඔයාලා channel එක ඔයාලා videos 10කුත් හදාගෙන thumbnail උත් හදලා හැම දෙයක්ම හදාගෙන ඔයාලා channel එක හදන්න. ඔයාලා channel එක හදද්දි හොඳට මතක තියාගන්න ඔයාලගේ category එක setting වලට කියලා phone verification එක ගන්න. කලින් verification එක දුන්නේ නැහැ. phone number වලට dialog වලට දෙන verification එක. ඉතින් dialog එකක් අරන් අලුත් channel එකක් හදාගන්න. channel එකක් හදාගත්තට පස්සේ ඔයාලා category එක අනිවාර්යයෙන්ම තෝරන්න. මොකද category location අනිවාර්යෙන් ඒවා දාන්න channel එකට video upload කරද්දි. මොකද algorithm එකෙන් එයා හොයාගන්නේ ඔයාගේ channel එක කාටද ඔයාගේ videos එක කවුද බලන්නේ කාටද පෙන්වන්න ඕනි කියලා. ඔයා ඒ select කරන category එක, එතකොට audience එක, එතකොට language ඒ හැමදේම දාන්න. එතකොට එයා හොයාගන්නේ ඔයාගේ video එක කාටද පෙන්වන්න ඕනි කියලා. ඒ දේවල් වලින් ඒ දේවල් අනිවාර්යෙන් select කරගන්න. ඒ ටික එහෙම select කරගෙන ඒ ටික එහෙම setting ටික හදාගෙන ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඔය විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරපුවම YouTube එකේ මුලින්ම දෙන රීච් එකකින් උපරිම ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම channel එක හදන්න කලින් videos අනිවාර්යයෙන්ම හදාගන්න. මොකද YouTube එකෙන් දෙන රීච් එකෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් අනිවාර්යයෙන්ම අපි ගාව videos තියෙන්න ඕනේ channel එක හදපුවා. මොකද channel එක හදලා මාසෙකින් අපි වීඩියෝ අප්ලෝඩ් කරද්දී අපිට රීච් එක හම්බෙන්නේ නැහැ. අපිට මුලින්ම දවස් 3-4 ඇතුළත අපිට වීඩියෝ අප්ලෝඩ් කරගන්න පුළුවන් නම් අපිට channel YouTube එකෙන් දෙන රීච් එක අපිට අරගෙන අපේ channel එක ඉක්මනටම draw කරගන්න පුළුවන්. මම ඔය කිව්ව method එක අනිවාර්යයෙන්ම step by step ඔයාලා කරන්න. හරි. ඔයාලට තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙම ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන ටයිම් එක කිව්වොත් ලංකාවේ ඔඩියන්ස් එක ඔයාලා ටාගට් කරලා වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් 4-6 අතර වෙලාවේ ඒ කියන්නේ ඒ ටයිම් එක ඇතුළත ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන 4-6 ඇතුළත ඔයාලා ඒ වෙලාව ඇතුළත වීඩියෝස් අප්ලෝඩ් කරන්න අවශ්‍යයි. ඔයාලා පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් රෑ 9න් පස්සේ එකට කලින් අප්ලෝඩ් කරන්න. ඊට අමතරව තමයි ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරද්දී හැමදාම ඔයාලා එකම ටයිම් එකක් තියාගන්න. මොකද ඔයාලා එක වීඩියෝ එකක් අද දාලා අද හවස 5ට අප්ලෝඩ් කරනවා කියනකො ආයේ වීඩියෝ එකක් හෙට දාද්දී අනිවාර්යෙන් එකම ටයිම් එකට අප්ලෝඩ් කරන්න. එකම කාලසටහනකට ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන එක අරන් යන්න. මොකද ඔයාගේ වීඩියෝස් එක දිගට දාන්න එකම ටයිම් එකකට. මොකද ඔයාලා දැන් දවස් 4-5 එක දිගටම වීඩියෝස් දාන් ගිහලා ඔයාලා එකපාරට වීඩියෝ එක දාන එක නතර කරලා ඔයාලා අහපව් මාසින් විතර වීඩියෝස් දානවා. එහෙම කරන්න එපා. ඒක channel එක කරා යන එකේ තේරුමක් නැහැ, වැඩක් නැහැ. ඔයාලට වීඩියෝ හදාගන්න අමාරුයි නම් ඔයාලා දැන් වීඩියෝස් 10ක් හදාගන්න කිව්වේ ඒකයි. ඔයාලට ඉස්සරහට වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඔයාලට වීඩියෝස් තියෙන්න ඕනේ. ඔයාලට හැමදාම වීඩියෝස් දාන්න බැරි නම් දවස් 2කින් හරි 3කින් හරි එකම ටයිම් එකකට වීඩියෝස් දාන්න. මොකද එතකොට ඔයාලට කාලය තියෙන වීඩියෝස් හදාගන්න. වීඩියෝස් හදන්න බැරි නම් ඔයාලා වීඩියෝ එකක් සතියකට පාරක් හරි දාන්න. මොකද එතකොට ඔයාලගේ වීඩියෝස් 10ක් හදාගෙන තියෙනවානේ. එතකොට සතියට එකක් දාගෙන යද්දි ඔයාලට පොඩ්ඩක් මාස දෙකක්
විතර වීඩියෝස් දාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයාලට මේ මාස දෙක ඇතුළත අහපව වීඩියෝ 5-6ක් හරි ඔයාලට හදාගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා දැන් දවස් 10 එක දිගට වීඩියෝස් දාන් ගියපුවම ඒ වීඩියෝස් 10 ඉවරයි වාගේ. ඊට පස්සේ අහපව ඔයාලට වීඩියෝ හදන්න වෙලාවක් නැහැ නේ. ඊට පස්සේ අහපව channel එක කරන එකේ තේරුමක් නැහැ. ඒකයි කිව්වේ ඔයාලා channel එක කරනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ වීඩියෝස් තියෙන්න ඕනේ. ඔයාලගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම තියාගෙන channel එක කරනවා නම් අනිවාර්යෙන් content හදන්න. ඔයාලා අර මං කිව්ව method එක follow කරන්න ඔයාලගේ channel 10ක් තෝරන එයාලගේ වැඩිම views යන එයාලගේ වැඩිම trending යන වීඩියෝස් පුළුවන් තරම් ඔයාලා හදන්න. එතකොට ඔයාලා ඉක්මනට ඔයාලා channel එක grow කරගන්න පුළුවන්. එකම ටයිම් එකක් තියාගන්න ඔයාලගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඒ ටයිම් එකට හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරන්න. මොකද සතියක් විතර ගිහිල්ලා අර මං කිව්වා වගේ වීඩියෝස් දාන් ගිහලා සතියක් ආපහු මාසින් ආයි වීඩියෝ අප්ලෝඩ් කරන්න එපා. කිසිම තේරුමක් නැහැ channel එක කරන එකේ. මේ දෙත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලා channel එකට නමක් දාද්දී කායිවත් නම් කොපි කරන්න එපා. ඔයාලගේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඔයාලගේම නමක් සිලෙක්ට් කරගන්න. මොකද ඔයාලගේ නමින්ම හරි කමක් නැහැ. ඔයාලගේ බ්‍රෑන්ඩ් එකක් කරගන්න ඔයාලගේ YouTube channel එක වෙන කාගේවත් නම් දාලා ඒ කියන්නේ නමක කොටසක්වත් දාන්න එපා. මොකද ඔයාලා වෙන කට්ටියගේ YouTube channel එක නමක් දැම්ම කියන්නකො. එයාලා YouTube channel එක රීච් වෙලා උපරිම තැනකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එයාලගේ වීඩියෝ එක තමයි සජෙස්ට් වෙන්නේ වෙන කට්ටිය සර්ච් කරලා. ඔයාගේ YouTube channel එක ඉස්සරහට එන්නේ නැහැ. ඒකයි කියන්නේ වෙන කට්ටියගේ YouTube channel වල නම් දාන්න එපා කිසිම වෙලාවක. පුළුවන් තරම් වෙන කවුරුත් දාලා නැති නමක් තෝරගෙන හොයාගෙන පොඩ්ඩක් රිසර්ච් එකක් දාලා පුළුවන් තරම් ඔයාගේම විදියකට ඔයාගේම නමක් දාන්න try කරන්න. මොකද වෙන නම් දාන්න එපා. දැනට YouTube channel තියෙන කට්ටියගේ නම් දාන්න නම් එපා. තේරුමක් නැහැ වගේ YouTube channel එකට එහෙම වෙන කාගේවත් නමක් දාපුවාම. ඉතින් මෙහෙමයි. දැන් ඔයාලා මේ කිව්ව විදිහට step by step කරගෙන යද්දී ඔයාලට රීච් එකක් හම් වෙනවනේ. ඒ රීච් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කොහොනේ. ඉතින් ඒ රීච් එක කොච්චර දුන්නත් වැඩක් නැහැ. ඔයාලගේ thumbnail එක හරියට නැත්තම්. මොකද ඔයාලගේ logo එකට කලින් එයාගේ audience එක ඔයාව suggest කරන කට්ටියට ඔයාගේ thumbnail එක හොඳට තියෙන්න ඕනේ. මොකද ක්ලික් කරන තැනකට ඔයාගේ thumbnail එක හදලා තියෙන්න ඕනේ. ඔයාලගේ thumbnail එක අනුව තමයි එයාලා ඔයාගේ වීඩියෝ එක බලන්නේ. ඉතින් ඔයාගේ thumbnail එක නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් මම ගේන්නම්. ඒකත් මේ YouTube channel එක කරන යද්දී thumbnail කොටස කියන්නේ වැදගත්ම කොටස ඔයාගේ channel එකේ draw වෙන එකේ. ඉතින් ඒ වීඩියෝ එකත් මගේ අරගන්න එපා. මගේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් comment එකක් අනිවාර්යයෙන්ම දාන්න. අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මොකද මම ඔයාලගේ අදහසුත් එක්ක තමයි මම මේ channel එක කරගෙන යන්නේ. ඔයාලට මේක ඇත්තට වටිනාකමක් නැත්නම් මම මේක කරන එකේ තේරුමක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම comment එකක් ඔයාලගේ අදහස් දාන්න. හොඳයිද නරකයිද මේක හරියනවද ඔයාලා මේක follow කරලා තියෙනවද ඒ වගේ අදහස් ඔයාලා අනිවාර්යයෙන්ම comment එකකින් දාන්න. ඉතින් like එකකුත් දාන්න. එහෙනම් මම thumbnail එක හදන වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක හම්බෙන්නම්. එහෙනම් ඒ වීඩියෝ එක හම්බෙනකන් එනවා ඔයාලගේ channel වලට සුබ පැතුම්.